අද අපි 2024 සස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ආපු මේ කාබනික රචනා ප්‍රශ්නය විසඳමු. මුලින්ම අපි 8 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස බලමු. අපිට දීලා තියෙන එකම කාබනික ආරම්භක ද්‍රව්‍ය තමයි එතනෝල් නැත්නම් ප්‍රාථමික ඇල්කොහොලය. මුලින්ම අපිට හැම තැනකදීම ඕනි වෙලා තියෙනවා Q ප්‍රතිකාරකය. ඉස්සරෝම අපි කරන්න ඕනේ හින්දා 1 2 ප්‍රතික්‍රියාව සිදු කරලා Q ප්‍රතිකාරකය හදාගන්න එක. එහිදී අපි PBr3 ප්‍රාථමික ඇල්කොහොලයට දාලා Br කාණ්ඩයක් හදාගෙන ඒකට මැග්නීසියම් වියලීතර දැම්මහම ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හැදෙනවා. ඒකෙන් අපිට Q හදාගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රාථමික ඇල්කොහොලෙන් PCC එකතු කරලා ඇල්ඩිහයිඩයක් නිපදව ගන්නවා. ඒක කාබන් 2ක ඇල්ඩිහයිඩයක්. ඒකට අපි හදාගත්ත කලින් Q කියලා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක්. ඒක එකතු කරාම ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හැදෙනවා. ඒකට තනුක H2SO4 දැම්මහම කාබන් 4ක් තියෙන ද්විතීක මධ්‍යසාරයක් නිපද වෙනවා. ඒ ද්විතීක මධ්‍යසාරයට PCC එකතු කරලා නැත්නම් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් එකතු කරලා අපි නිපදව ගන්නවා කීටෝනයක්. ඒක කාබන් 4ක් සහිත කීටෝනයක්. එම කීටෝනයට අර කලින් හදාගත්ත Q ග්‍රීනාඩ් ප්‍රතිකාරකය දානවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය දාලා තනුක H2SO4 දැම්මහම තමා අපිට අවසාන ඵලය නැත්නම් පස්සන ඵලය කියලා තියෙන කාබන් 6ක් තියෙන තෘතීක මධ්‍යසාරය අපිට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට අපි 8 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස ඉවර කරනවා. ඊළඟට අපි කරන්නේ 8 වෙනි ප්‍රශ්නයේ B කොටස. B කොටසේ රෝම ඉලක්කම් 1න් කියනවා අපිට බෙන්සීන් භාවිතා කරලා පහත පරිවර්තනය කරන්න කියලා. ඉතින් මේක කරන්න හරිම ලේසි. අපි දැන් ඒක බලමුකෝ. මුලින්ම බෙන්සීන් වලට එකතු කරනවා CH3COO Cl සමග නිර්ජලීය AlCl3. මේ ප්‍රතිකාරකයේ ද්විත්ව බන්ධනයක් තියෙනවනේ. අපි දන්නවා ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව නයිට්‍රජන් බන්ධනයක් හරි තිබ්බාම මෙයා මෙටා යොමුකාරකයක් කියලා. මෙටා සම්බන්ධ වෙන්නේ 3 5 කියන ස්ථානවලට කියලා අපි දන්නවා. අපි අනෙක් යොමුකාරය ගැන මෙතනම මතක් කරගමුකෝ. අනෙක් ආකාරය තමයි ඕතොපෙරා යොමුකාරකය. එහිදී මෙටානෝන යොමුකාරක සියල්ල ඕතොපෙරා වේ. එවිට 2 4 6 ස්ථානවල තමයි ඕතොපෙරා සම්බන්ධ වෙන්නේ. දැන් අපි ආපසු ප්‍රශ්නේ බලමු. ඊළඟට අපිට Cl පරමාණුවක් තමයි සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් අපි ඒකට කරනවා කලින් සෑදුණු ව්‍යුහයට Cl2 සමග FeCl3 නැත්නම් Cl2 එක AlCl3 දානවා. එවිට මේකට කලින් බැඳුනේ මෙටා යොමුකාරකයක්. ඒ හින්දා Cl බැඳෙන්නත් ඕනේ බෙන්සීන් වලයේ මෙටා ස්ථානයකටමයි. ඊළඟට අපි NaBH4 සමග මෙතනෝල් නැත්තම් අපිට පුළුවන් පළමුව ලිතියම් ඇලුමිනියම්
හයිඩ්‍රයිඩ් එක්ක ඊතර දාලා දෙවනියට H+ නැත්නම් ජලය එකතු කරන්න පුළුවන්. එවිට මෙම ව්‍යුහය ලැබෙනවා. ඊළඟට අපි මේ හැදුන මධ්‍යසාරය ඇල්කීනය නැත්නම් ද්විත්ව බන්ධනයක් කරන්න ඕනි. ඒකට අවසාන ප්‍රතිකාරකය ලෙස සාන්ද්‍ර H2SO4 දාලා රත් කරනවා. එවිට අපිට පියවර 4කින් මේ පරිවර්තනය ලැබෙනවා. ඊළඟට B කොටසේ රෝමිලකන් 2 බලමු. මේකේ කියන්නේ ඇන්ලීන් වලින් මේ දීලා තියෙන ව්‍යුහය හදන්න කියලානේ. ඔයාලා දන්නවා ඇති මේක කහ තැඹිලි අවක්ෂේපයක්. ඒක අපිට පියවර 2කින් ගන්න තියෙන්නේ. ඉතින් අපි පළමුව ඇන්ලීන් වලට එකතු කරනවා NaNO2 සමග තනුක HCl. ඒක එකතු කරන්නේ 0.5 සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක. එතකොට අපිට ලැබෙනවා ඩයිසෝනියම්. ඒකට භාෂ්මික මාධ්‍ය ෆීනෝල් එකතු කරාම ඒ කියන ව්‍යුහය ලැබෙනවා ලේසියෙන්ම. ඊළඟට අපි බලමු C කොටසේ රෝම ඉලක්කම් 1. ඒකේ කියන්නේ නිර්ජලීය FeBr3 හමුවේ බෙන්සීන් එක්ක Br2 අතර තියෙන යාන්ත්‍රණය ලියන්න කියලානේ. පළමුව අපි ඉලෙක්ට්‍රෝෆයිලය හදාගන්න ඕනි. ඒකට Br අතර FeBr3ට ඉලෙක්ට්‍රෝන දීලා Br එකක් වෙලා FeBr3 හැදෙනවා. ඊළඟට හැදුණු ව්‍යුහය බෙන්සීන්ට එකතු කරනවා. එවිට බෙන්සීන්ගෙන් ඉලෙක්ට්‍රෝන යනවා Brට. එවිට Brට ඉලෙක්ට්‍රෝන දෙනවා. එවිට බෙන්සීන් වලට Br එකතු වෙලා FeBr4- හැදෙනවා. ඊළඟට බෙන්සීන් වල H එළියට ගන්නවා අපිට ඕනි වෙනව නිසා. එහිදී FeBr4- මේ Hට ඉලෙක්ට්‍රෝන දෙනවා. එවිට H අයින් වෙලා Br විතරක් ඉතුරු වෙනවා. තව හැදෙනවා H සමග HBr හැදෙනවා. FeBr3 හැදෙනවා. දැන් පේනව නේද? පටන් ගත්ති දාපු FeBr3 ප්‍රතික්‍රියාවට දාලා ඉවරුණාට පස්සේ ආයෙ හැදෙනවා කියලා. ඊළඟට බෙන්සීන් වලේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න තමා තියෙන්නේ. මේකේ තියෙන්නේ ව්‍යුහ 2යි. හරිම ලේසි මේක. ඊළඟට C කොටසේ 3 වෙනි ප්‍රශ්නය කියන්නේ ඇන්ලීන්හි බෙන්සීන් න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා කෙරෙහි බෙන්සීන් වලට වඩා ප්‍රතික්‍රියාශීලී වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට නයිට්‍රජන් පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝන යුගලය ඇන්ලීන් වල බෙන්සීන් වලයට විස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට ඇන්ලීන්හි බෙන්සීන් වලය බෙන්සීන් එක්ක බලද්දී ඉලෙක්ට්‍රෝන වලින් ගොඩක් පොහොසත්. ඒ නිසා ඇන්ලීන් වල බෙන්සීන් බලය බෙන්සීන් වලට වඩා ඉලෙක්ට්‍රෝෆයිල් කෙරෙහි ප්‍රතික්‍රියාශීලී වෙනවා. මේ කියන ටික ලිව්වහම මේකේ උත්තරය සම්පූර්ණ වෙනවා. ඊළඟට අපි බලමු C කොටසේ අවසාන ප්‍රශ්නේ නැත්නම් 4 වෙනි එක. මේකෙදී ඇන්ලීන් සමග Br2 ප්‍රතික්‍රියාව අහන්නේ. අපිට මතක තියෙන්න ඕනේ ඇන්ලීන් ෆීනෝල් වගේ ප්‍රබල සක්‍රීය කාරකවලට නිකම් Br2 දානකොට ලොකුවට ප්‍රතික්‍රියා වෙනවා කියලා. මේදී ඕතෝපැරා ස්ථාන 3ට සම්බන්ධ වෙනවා Br2. මේ ලැබෙන ව්‍යුහය ඔයාලා දන්නවා සුදු පාට අවක්ෂේපයක් වෙනවා කියලා. ඉතින්
අද මේ විදිහට තමයි 2024 රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කාබනික ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවර කරන්නේ. මේ වගේ තවත් ප්‍රශ්න පත්‍රයක සාකච්ඡාවක් ඔබ අතරට මම රැගෙන එනවා ළඟදීම. එතකන් ඔබට සුබ දවසක්. ඒ වගේම මගේ channel එකට කැමති නම් ඔයාලා හැමෝම subscribe කරලා comment එකක් දාන්න.